ඔය මම දන්න මේ ෆොටෝ එකේ තමුස කියලා. මං අහන්නේ මේ ෆොටෝ එකේ තමුසෙත් එක්ක ඉන්නේ කෙල්ල කවුද කියලා. අම්මට සිරියන කොල්ලට සොරියන. ඔය මම මේ යුනිවර්සිටි එකේ කෑම කගින්දි කෙල්ලෙක් ඉස්සරහින් ඉඳලා කවුරු එකේ ෆොටෝ එකක් ගහලා. මං කිව්වනවලු මම මෙහෙම කියයි කියලා. මූනම්ම බොරුකාරයෙක්. තමුසෙද මම මේ පාඩුවෙද්දි ෆොටෝ ගහලා ගෑනිට යපු රට උඩක් කිය. ඇයි? තෝමාව කන්නද? බලන්න කොළඹගේ කට. මූනම්ම වාඩ ගැලපෙන එකෙක් නෙමෙයි. මූ කවුද ඔයා කවුද? මේ ගෑණි උඹයි මායිද ලව් කරන්නේ මේකී මායිද ලව් කරන්නේ. උඹ තමයි මගේ ආදර කතාව ඉන්න මගේ ගෑණිගේ ඔළුව ඇතුළට රිංගලා අංගේ ඉඳන් කන පටපණුවා. අපි හොඳට ගැලපෙනවා. ප්‍රශ්න තියෙනවද ප්‍රශ්න? උඹ මගේ යාළුවට හරියන කොල්ලෙක් නෙමෙයි. අයිපා හලෝ. උඹට වැඩි හොඳ කොල්ලෙක් මම මගේ යාළුවට හොයලා දෙනවා. ඇයි උඹ මේකී අම්මද? තොපි දෙන්න නිකන් ගොනයි මීමයි වගේ. ඒකනේ යකෝ. ඒ කියන්නේ අපි හොඳට ගැලපෙන යාළුවෝ දෙන්නෙක් නේ. යකෝ කේලම් කියන්න කලින් සිංහල ඉගෙන ගන්න වරේ. ගොනයි මීමයි කියන්නේ කිසිසේත් නොගැලපෙන උන් දෙන්නේ. මැනිකේට දෙකක් කිව්වා මම සිංහල දෙන්නේ කඩුවෙන්. අනේ මේ හලෝ මං හැම වෙලාවෙම කියනවා මූ රණ්ඩුවකට වෙන කොල්ලෙක් හොයාගන්න කියලා. බලන්නකෝ. යකෝ පොඩි රණ්ඩු පුණාව ලව් නවත්තපන් කියලා උපදෙස් දෙන තොපි වගේ යාළුවෝ නැත්තම් අද ලව් කීයක් රැකිලද? වටේම කොල්ලෝ තියාගෙන බණ දෙසන පත්තිනි. රෙද්දේ තුත්තිරි. ඇතියනේ. අනේ යකෝ තොපිට වැඩි හොඳ උන් අපි සංවර සංකර හික්මුණු කෙල්ලෝ. හොඳ ගෑනු. වරෙන්කෝ. ඇයි? ඉබ්බෝ කවද්ද බං ගස් ගියේ. Udah kaya tutu jape papu wage tadawane hello nisa hotu perang anda nado handa pane hello mani page hita mama tale keruwane upadamada වැඩක් නඩෝ ඒව තනි තිරුවානේ අසිරි මේ ඔයයි කාලේ අපිත් එක්ක එක පන්තියේ නේද හිටියේ අනේ මට අඳුර ගන්න බැරි වුණානේ එකම පන්ති වුණාට ඉතින් ඔයාලා පන්ති ඇතුළට මිනිස්සු නෙමෙයිනේ අයියෝ කඩවුලේ අපි විතරක් මේ කුණ්ඩවල පන්ති වල හිටියේ නෑනේ ලොකු පන්තිලා අයියලා අල්ලගෙන පෙම්මුල වල පෙම් කියලා මිස මොකද්ද නැහැ මේ කාලෙකින් දකිල්ලේ මේ සතුටක් කියලා කිව්වේ මොකද ඉතින් දැන් ඊකා ලව් එකෙන් බැඳලා දින්නේ පිස්සු දානේ ඉස්කෝලේ කාලේ හරියන ඒවා නෙමෙයි ඒක හොඳයි අපි ඉස්කෝලේ කාලේ සමහර වල් කතා කියද්දි ඊය කියපු ගෑනුන්ට මේ රොඩ බෙදලා ළමයිනුත් ඉන්න මොකද්ද නෑ මේ ඒක හොඳයි කියලා කිව්වේ ඒක නෙමෙයි සෑහෙන අමාරුවෙන් දුරින් අඳුරගත්තේ ඒක අල්ලට සෑහෙන වෙනස් වෙලානේ ඒකනේ අනේ පොඩක් පොෂ් වෙන්නත් එපා ඉස්කෝලේ කාලේ ඉතින් ගවුම් ඇඳගෙන කොණ්ඩ කරල් දෙකක් ගොතාගෙන ඒකපුත් නැතුව ඉතින් කොනා වගේනේ හිටියේ අයියෝ කඩවුලේ පොස් වෙලා නෙමෙයි දුරට දැක්කම නැන්ද කෙනෙක් කියලා හිතන තරමට සයිස් වෙලා ගොනා නෙමෙයි දාලා ඇත්තා වගේ දැක්ක මොකද්ද නෑ අනේ ඉස්සරට වඩා සයිස් වෙලා වයසක පාට වෙලා කියලා කිව්වේ ඇයි අනේ එහෙම කියන්නේ පපුවේ තියෙන්න ඕනේ ඒවා තියෙන්නේ බඩේ ඒ අපි ඉන්නේ සුර ලෝකෙ මෙහෙ ආවේ මැරිලා ඉන්න යනෝ බලති බං ආපු පාර හැරිලා ගෑනු බඩ පෙන්නගෙන අඳින එක වැරදින මොකට හරි ළමයි එහෙනම් දැන් ඔයාලා ගාන අදලා ඇතින් මම ඔයාලට ඇති වෙනකම් වෙලාව දුන්නනේ අද අපි වෙනස් වැඩක් කරමු කවුරු හරි ගාන හදපු ළමයි බෝඩ් එකට ඇවිල්ලා ගාන බෝඩ් එකේ ඉන්නන්න කවුරු හරි ඉන්නවද ඉදිරිපත් වෙන්න පුළුවන් ළමයි කො අත උස්සන්න බලන්න මොකද මම සර්කාරය අර කියවන්නේ අපෝ උට පිස්සුද කොහෙද බං හැම සවුනම 4 ඉඳන් 6 වෙනකන් අමතර ක්ලාස් එකක් දානවා එන්න බැරි හැමෝටම අත උස්සන්නලු කියන්නේ අම්මට හොඳ කොල්ලා මෙතෙන් දැවිලා ගාන හදන්න එන්න අයියාලුවනේ හෝ ස්කිප් කරන්න එපා මේක වටින කාරණාවක් ඉතින් මේ වගේ ඉරෝගේ හිනා යන බඩ පැලෙනවා හිනා යන වීඩියෝ බලන්න ඔයාලත් ඉජෝෂාන්ගේ WhatsApp channel එකේ තියෙනවා ඒකට join වෙන්න පුළුවන් TikTok ඒ වගේම YouTube ඔය ඔක්කොම තියෙනවා ඒ හැම එකටම join වෙන්න follow කරන්න නම් තියෙන ඔක්කොම දේවල් ටික කරන්න ඉතින් ඒත් එක්ක මගේ channel එක මගේ අනිත් channel එකේ තියෙන SEGUBLAST channel එක ඒකත් subscribe කරලා එකතු වෙන්න ඒවයි WhatsApp link වල ඒ WhatsApp channel වල link මම description එකේ දාලා තියෙනවා එහෙනම් ඒක ටිකක් බලන්න අන්නේ ඔයාගේ ලස්සන කැත්තේ වේ මාතෘ අනේ හාමුදුරනේ ඔයානේ ඔයා කැතේ මදයි මාත් ඉඳලා ගෑනු දෙන්නෙක් ගත්තා දැන් ඉතින් මුන් දෙන්නගේ ප්‍රශ්න ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ බිම දාලා මගේ ආලේ යවි ජුංගුරි බුංගිලියා